මේ ඔයාගේ වාසනාවේ ආරම්භයයි. මේ රීඩින් එක දකින ඔයා ගොඩාක් වාසනාවන්ත කෙනෙක්. ඔයාගේ ඉදිරි දියුණුව නවත්තන්න කාටවත්ම බැහැ. ඒ තරම්ම වාසනාවන්ත කාලයක් ඉදිරියේදී ඔයාට එනවා. මම දැන් ඔයාට සාධක කිහිපයක් කියනවා. මම මේ කියන සාධක වලින් එකක් හරි ඔයාට ගැලපෙනවා නම් රීඩින් එක මග හැරගන්න නැතුව බලන්න. ඔයා මේ දවස්වල නිතරම ඒන්ජල් නම්බර්ස් දකිනවනම් එහෙමත් නැත්නම් කහ සුදු පැහැති සමනලුන් ඔයා නිතර දකිනවනම් මේ රීඩින් එක මග හැරගන්න නැතුව බලන්න. ඒ වගේම ඔයා මේ රීඩින් එක දකින වෙලාවේ ඇඳගෙන ඉන්නේ සුදු කහ නිල් කොළ රතු කළු මේ මම කිව්ව වර්ණයන්ගෙන් පොඩ්ඩක් හරි තියෙන ඇඳුමක් නම් රීඩින් එක අවසාන වෙනකම් බලන්න. ඒ වගේම ඔයාගේ කැමතිම අංක 4 අංක 1 2 4 6 8 මම මේ කිව්ව අංක වලින් එකක් හරි තියෙනවා නම් රීඩින් එක අවසාන වෙනකම් බලන්න. ඔයාගේ කැමතිම වර්ණය රෝස කොළ කහ නිල් රතු කළු මෙන්න මේ වර්ණයන් අතර ඔයාගේ කැමතිම වර්ණය තියෙනවා නම් රීඩින් එක අවසාන වෙනකම් බලන්න. මේ වෙලාවේ ඔයාගේ හිතේ ලොකු බලාපොරොත්තුවක් ආශාවක් තියෙනවා නම් ඒ බලාපොරොත්තුව ආශාව ඉෂ්ට කරගන්න දින ගණමින් ඉන්නවා නම් මේ රීඩින් එක අවසාන වෙනකම් බලන්න. ඔයාට ඔයා දැන් ඉන්න තැනට සුදු පාට කොළ පාට කළු පාට මොනවම හරි දෙයක් පේනවා නම් රීඩින් එක මග හැරගන්නතුව බලන්න. ඒ වගේම ඔයා දැන් ඉන්න තැනට ඔයාට මොකක්ම හරි ඔරලෝසුවක් පේනවා නම් බිත්ති ඔරලෝසුවක් හරි අත් ඔරලෝසුවක් හරි ඔයාට දැන් පේනවා නම් මේ රීඩින් එක මග හැරගන්න එපා. ඒ වගේම ඔයා විශ්වය ගොඩාක් විශ්වාස කරන කෙනෙක් නම් ඔයා විශ්වයට ස්තුතිවන්ත වෙන කෙනෙක් නම් නිතරම ලැබෙන හැම දෙයකටම ස්තුතිවන්ත වෙන කෙනෙක් නම් මේ රීඩින් එක අවසාන වෙනකම් බලන්න. හරි මම දැන් ඔයාට සාධක කිහිපයක් කිව්වා. මම මේ කියපු සාධක වලින් එකක් හරි ඔයාට ගැලපෙනවා නම් රීඩින් එක අවසාන වෙනකම් බලන්න. හරි අපි දැන් රීඩින් එකට යමු. මේක හරිම වාසනාවන්ත රීඩින් එකක්. ඔයාගේ හිතේ තිබ්බ ලොකු බලාපොරොත්තුවක් ඉෂ්ට වෙන්න යනවා කියලා පෙන්නනවා. එහෙමත් නැත්නම් මොකක් හරි ජයග්‍රහණයක් වෙන්න තියෙනවා. ඔයා මොනවා හරි කරපු දෙයකින් ඔයාට ලොකු ජයග්‍රහණයක් ලැබෙන්න තියෙනවා. ඔයා බලාපොරොත්තුවටත් වැඩි දෙයක් ඔයාගේ ජීවිතයට ලැබෙන්න යනවා. අද ඉඳන් ඉදිරි කාලය ඔයාගේ ජීවිතේට ඔයාට අවශ්‍යම දේ ලැබෙන කාලයක්. ඔයා හිතනවටත් වැඩිය ඔයාට දේවල් ලැබෙන කාලයක්. ඔයා හිතන විදිහටම ඔයාට අවශ්‍ය විදිහටම ඔයාගේ ජීවිතේ දේවල් වෙනස් වෙන කාලයක්. මේ කාලේ ඔයාගේ වටේ ඉන්න අය ඔයාගේ බසට අවනත වෙන ස්වභාවයක් තියෙනවා. වෙනදට වැඩිය ඔයාව අගය කරනවා. ඔයාව පිළිගන්නවා. ඔයාට එයාලගේ ජීවිතවල හොඳ තැනක් දෙනවා. ඔයාගේ වටේ ඉන්න අය ඔයාව විශේෂ කෙනෙක් විදිහට බාර ගන්නවා. ඔයාට කවදාවත් නොලැබුණු උදව් උපකාර ඔයාගේ වටේ ඔයාගේ ළඟින් ඉන්න ආදරණීයයන්ගෙන් ඔයාට ලැබෙන්න පුළුවන් කාලයක්. ඔයා මේ වීඩියෝ එක බලන වෙලාවේ මොන තත්වයක මොන තරාතිරමක මොන ප්‍රශ්නයක හිටියත් ඔයාගේ ධනවත් වීම නවත්තන්න කිසිම කෙනෙක්ට බෑ. ඔයාට මුදල් ආකර්ෂණය වෙන්න ගන්නවා. හැම පැත්තෙම ඔයාට මුදල් ගලාගෙන එන්න ගන්නවා. ඔයාගේ තියෙන මුදල් ගැටලු සේරම විසඳෙනවා. මං කලින් කිව්වා වගේ මේ රීඩින් එක හරිම වාසනාවන්ත රීඩින් එකක්. ඉදිරි කාලේදී ඔයාට එන්නේ ඔයාගේ ජීවිතේ වාසනාවන්තම කාලය කිව්වොත් මන් නිවැරදියි. ඔයාට දිව්‍යමය පණිවිඩ ලැබෙන්න පුළුවන් ඉදිරි කාලයේදී. ඒ වගේම গুপ্ত දේවල් ඔයාගේ ජීවිතේ සිද්ධ වෙන්න පුළුවන් කියලා පෙන්නනවා. ඔයාගේ ජීවිතේ තීරණ ගන්න ඒන්ජල්ස්ලගෙන් හොඳ සපෝට් එකක් ඔයාට ලැබේවි. ඒ වගේම ඔයා ඉදිරි දවස්වලදී ගන්න එක නිවැරදි තීරණයකින් ඔයාගේ මුළු ජීවිතයම කන පිට පෙරලෙනවා කියලා පෙන්නනවා.
ඉදිරි කාලේදී ඔයා මොන දේ කරත් ඔයාට සාර්ථක වෙනවා. දැන් ඔයා කොයි තත්ත්වයක හිටියත්, කොයි කඩාවැටීමක හිටියත්, මොන ප්‍රශ්නවල හිටියත් ඉදිරි කාලයේදී ඔයා කරන හැම දේම සාර්ථක වෙනවා කියලා පෙන්නනවා. ඒ වගේම මේ කාලේ ඔයාට ලැබෙන සාර්ථකත්වය නවත්තන්න කිසිම කෙනෙක්ට පුළුවන් කමක් නැහැ. ඔයා වෙනදට වැඩිය උනන්දු වෙනවා. වෙනදට වැඩිය තමන්ගේ දේවල් දියුණු කරගන්න, තමන් වෙනුවෙන් දෙයක් කරන්න කැප වෙනවා කියලා පෙන්නනවා. ඒ වගේම ඔයා අනිත් අයගෙත් හිත සතුටු වෙන විදිහේ දේවල් ඉදිරි කාලේදී කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. ඔයා හිතන විදිහටම ඔයාගේ ආදරණීයන් සතුටින් තියන්න, ඔයාලගේ පෞල් ජීවිතය සතුටින් ගත කරන්න, ඉදිරි කාලයේදී ඔයා හිතන විදිහටම ඔයාට අවශ්‍ය දේවල් ඔයාට ලැබෙන්න තියෙනවා කියලා පෙන්නනවා. ඒ වගේම නොසිතූ දෙයකින් ඔයාට ජයග්‍රහණයක් ලැබෙන්න තියෙනවා. ඔයාගේ වාසනාවට ලැබෙන ජයග්‍රහණයක් වෙන්න පුළුවන්. මෙච්චර කල් ඔයා මොකක් හරි කැපකිරීමක් කරා නම්, මොකක් හරි උනන්දුවෙන් උත්සාහයෙන් දෙයක් කරා නම් අන්න ඒ දෙයින් ඔයාට ජයග්‍රහණයක් ලැබෙන්න තියෙනවා. ඉදිරි කාලයේදී ඔයාට විශේෂ වටිනා දෙයක් විශ්වය විසින් ලබා දෙනවා කියලා පෙන්නනවා. ඔයා මේ වෙනකොට විශ්වයත් සමග ටික ටික ගනුදෙනු කරන්න පටන් අරන් තියෙන්නේ. ඒ වගේම විශ්වයේ ධනාත්මක ශක්තිය ඔයාට ආකර්ෂණය කරගන්න ගමන් තියෙන්නේ. මේ රීඩින් එක බලන ඔයා ගොඩාක් දුරට විශ්වය අසීමිත ලෙස විශ්වාස කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම දැනටමත් විශ්වයෙන් උදව් අරගෙන තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඔයා මෙච්චර කල් හීන මවපු ජීවිතය, හීන මවපු ලෝකය ඔයාගේ ඇස් පනා පිටම සැබෑවක් වෙන්නයි යන්නේ. මේ දැනුත් ටික ටික ඔයා ඔයාගේ හීනවලට ගමන් කරමින් ඉන්නේ. ඔයාට මේ කාලේ ඔයාට මුදල් වලින් අඩුවක් වෙන්නේ නැහැ කියලා පෙන්නනවා. ඔයාට අවශ්‍ය හැම වෙලාවෙදිම ඔයාට මුදල් ආකර්ෂණය වෙනවා. ඔයාට අවශ්‍ය ඕනම දෙයකට ඔයාගේ අතේ මුදල් තියෙන කාලයක්. ඒ වගේම ඔයාගේ වටේ ඉන්න අයට උදව් කරන්න, ඔයාට සතුටු වෙන හැම දෙයකටම ඔයාට මුදල් ලැබෙනවා. ඒ වගේම ඔයා විදේශ රටක ඉන්න කෙනෙක් නම්, විදේශ රටකට යන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් නම්, ඔයාගේ හිතේ තියෙන විශේෂ එක බලාපොරොත්තුවක් අනිවාර්යයෙන්ම ඉදිරි දවස් 7 ඇතුළතදී ඉෂ්ට වෙනවා. මේ කාලයේදී ඔයාගේ රූපය ලස්සන වෙනවා. ඔයා අනිත් අයට වැඩිය ආකර්ෂණය වෙන්න ගන්නවා. අනිත් අය අතර කැපිලා පේන්න ගන්නවා. ඔයා මොනවම හරි දෙයක් ඉගෙන ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවනම් මේ ඇවිල්ලා තියෙන්නේ ඒකට හොඳම කාලයයි. ඉදිරි මාසය ඇතුළත ඔයා ගන්න හිටපු දෙයක්, ඔයා මොන හරි වටින දෙයක් ඔයා වෙනුවෙන් මිලදී ගන්න හිටියානම් අන්න ඒ දේ ඔයාට මිලදී ගන්න chance එකක් ලැබෙනවා. අන්න මේ කාලයේදී ඔයාට වාසනාව වගේම ඊර්ෂ්‍යා කරන මිනිස්සුත් ඇති වෙනවා. ඔයත් එක්ක හොඳටම හිටපු මිනිස්සු ඔයාගේ දියුණුව දැකලා ඔයත් එක්ක ඊර්ෂ්‍යා කරන්න ගන්න. ඔයා ගැන හිතලා ඔයා ගැන වැරදි දේවල් පතුරවන්න පුළුවන්. ඔයාව මානසිකව කඩාවැටෙන්න පුළුවන්. මේ කට්ටිය ඔයාට ඊර්ෂ්‍යා කරන්න ගන්නවා කියලා පෙන්නනවා. මේ කෙනා ඔයාගේ ළඟින්ම හිටපු යාළුවෙක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාගේ ළඟින්ම හිටපු නෑදෑ කෙනෙක් වෙන්න පුළුවන්. මේ කෙනාට ඔයාගේ දියුණුව දරා ගන්න බෑ. මේ කෙනා එක දේවල් කියලා ඔයාගේ මනස අවුල් කරන්න පුළුවන්. ඔයාගේ වටේ කවුරුම හරි කෙනෙක් ඉන්නවා මේ විදිහට ඔයාගේ දියුණුවේදී ඔයාගේ මනස අවුල් කරන්න එන. අන්න එයාගෙන් ප්‍රවේශම් වන්න. මේ කාලේ ඔයාගේ පවුලේ අය, ඔයාගේ ළඟම ඔයාගේ පවුලේ ආදරණීයන් සතුටින් තියන්න බලන්න. එයාලා ඔයා ගැන හිතලා දුක් වෙන ස්වභාවයක් තියෙනවා. ඒකින්ද එයාලත් එක්ක සතුටින් ඉන්න බලන්න. සතුටින් කාලය ගත කරන්න බලන්න. මේ දවස්වල ඔයා නිතරම ඔයාගේ අම්මා තාත්තා ගැන හොයලා බලන්න. අම්මා තාත්තට සලකන්න, අම්මා තාත්තට ආදරය කරන්න. එයා මේ වෙලාවේ ඔයා ගැන දුකකින් ඉන්නේ. ඔයාගේ ජීවිතේ කොයි විදිහට වෙයිද කියලා එයාලා හිතමින් හරිම බයකින් ඉන්නවා කියලා පෙන්නනවා. එයාලත් එක්ක සතුටින් ඉන්න. එයාලත් එක්ක කතා කරන්න, වෙනදට වැඩිය එයාලව ළඟින්ම ආශ්‍රය කරන්න කියලා කියනවා. ඔයා බිස්නස් එකක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම්, එහෙම නැත්නම් දැනටමත් බිස්නස් එකක් කරමින් නම් ඉන්නේ. ඔයාගේ බිස්නස් එක ඔයා හිතුවටත් වැඩිය දියුණු වෙනවා.
ඔයා හිතුවටත් වැඩිය ඔයාගේ බිස්නස් එකෙන් ඔයාට ලාභ ලබන්න පුළුවන් වෙනවා. ඒ වගේම හොඳ අවස්ථාවන් ඔයාගේ බිස්නස් එක ඇතුලේදී ඔයාට ලැබෙන්න පුළුවන්. ඔයාගේ බිස්නස් එක ඇතුලේ මොනවා හරි මුදල් ප්‍රශ්න තිබ්බනම් ඒවට හොඳ විසඳුම් ඔයාට ලැබෙනවා. ඒ මුදල් ගැටලු නිම වෙනවාත් එක්කම ඔයාගේ දියුණුව වැඩි වෙනවා කියලා පෙන්නනවා. අලුතින් බිස්නස් එකක් පටන් ගන්න ඉන්න අයට පොඩි අවවාදයක් දෙන්නම්. ඔයා හවුල් ව්‍යාපාරයකට යන්න එපා. හවුල් ව්‍යාපාරයකට ගියොත් ඔයාට මොකක් හරි රැවටීමක් බොරුවක් වෙන්න පුළුවන්. ඒකින්ද ඔයාට ගොඩාක් දුරට හරියටම හරියනවා Taman තනියෙන් කරන ව්‍යාපාරයක්. ඒකින්ද ඔයා රැවටීමකට ලක් වෙන්න පුළුවන් නිසා හවුල් ව්‍යාපාරවලට යන්න එපා කියලා කියනවා. ඔයා කරන ව්‍යාපාරයකින් ඔයා හිතනවටත් වැඩිය දියුණුවක් ඔයාට ලබන්න පුළුවන් කියලා පෙන්නනවා. ඔයා කරන උත්සාහය කැපවීම මත ඔයාට ලැබෙන දියුණුව දෙගුණ තෙගුණ වෙන්න යනවා කියලා පෙන්නනවා. ඔයා දැනටමත් රැකියාවක් කරන කෙනෙක් නම් ඔයා රැකියා කරන ස්ථානයෙන් ඔයාට උසස් වීමක් ලැබෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාගේ පඩිය වැඩිවීමක් වෙන්න පුළුවන්. ඔයා වෙනත් රැකියාවක් බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් නම් දැනටමත් රැකියාව කරමින් වෙනත් රැකියාවක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් නම් ඔයාට ඒ සඳහා හොඳ අවස්ථාවක් එනවා කියලා පෙන්නනවා. ඒ වගේම ඔයා දැනටමත් රැකියාවක් හොයමින් නම් ඉන්නේ. තාමත් රැකියාවක් හම්බුනේ නැත්නම් ටිකක් පරක්කු වෙලා ඔයාට හොඳටම හොඳ රැකියාවක් ලැබෙනවා. ඔයා හිතනවටත් වැඩිය හොඳ රැකියාවක් ලැබෙනවා කියලා පෙන්නනවා. ඔයාගේ විවාහ ජීවිතය ගැන ගත්තොත් මේ කාලේ ඔයාගේ තියෙන ප්‍රශ්න ගැටලු ගොඩකට ඔයාට විසඳුම් ලැබෙන කාලයක්. ඔයාලා දෙන්න කලින් වගේ ආදරෙන් ඉන්න කාලයක්. දරුවන් ඉන්නවනම් දරුවන්ගෙන් ඔයාට ජයග්‍රහණ දකින්න පුළුවන් කාලයක්. ඉතිරි කාලය ඔයාගේ විවාහ ජීවිතය වගේ දරුවන්ගේ ජීවිතවල සතුට සමරන කාලයක් කියලා පෙන්නනවා. ඉතාමත් වාසනාවන්ත කාලයක් කියලා පෙන්නනවා. මේ කාලයේදී ඔයා කවදාවත් හිතපු නැති විදිහට ඔයාලට සතුටින් ඉන්න ලැබෙනවා. මේ කාලය ඔයාලගේ හිතට සැනසීමක් දැනෙන කාලයක්, සතුටක් දැනෙන කාලයක්, ඒ වගේම නිදහසක් දැනෙන කාලයක් කියලා පෙන්නනවා. මේ වෙනකොට ඔයාලා දෙන්න අතර මොන හරි ප්‍රශ්නයක් වෙලා ගැටලුවකින් නම් ඉන්නේ. එන්නේ මේ ප්‍රශ්නයට ඉක්මනින් විසඳුමක් ලැබෙනවා. පුංචි දේවල් ලොකු කරගන්න යන්න එපා කියලා පෙන්නනවා. ඔයා දැනටමත් ආදරය කරන කෙනෙක් නම් ඉදිරි කාලයේදී ඔයාලා දෙන්න ගැන විශේෂ තීරණයක් ඔයාලට ගන්න ලැබෙනවා. ඔයාලා දෙන්නගේ ජීවිතයට විශේෂ තීරණයක් ගන්න අවස්ථාව එනවා කියලා පෙන්නනවා. මේ තීරණය ගනිද්දී ඔයාලා බුද්ධිමත්ව හිතන්න ඕනේ. හැම දේ ගැනම හිතලා නිවැරදි තීරණය ගන්න. මේ කාලය ඔයාලා දෙන්නට දෙන්න ආදරය වැඩි වෙනවා. ආකර්ෂණය වැඩි වෙනවා. දෙන්නට දෙන්න ගෞරව කරන්න ගන්නවා. දෙන්නට දෙන්න හොයලා බලන්න ගන්නවා. මේ වගේ කලින් මුලදී ආදරය ඇති වෙන මුල් කාලේ වගේ දෙන්නට දෙන්න නැතුවම බැරි වෙන කාලයක්. ඔයාලා දෙන්න වෙනුවෙන් මොනවාම හරි අනාගත ප්ලෑන් මොනවා හරි තියෙනවා නම් ඒ දේවල් ක්‍රියාත්මක කරන්න හොඳ කාලයක්. ඔයාලා දෙන්න මොනවා හරි දෙයක් පටන් ගන්න බලාපොරොත්තු වෙමින් හිටියනම් බිස්නස් එකක් කරන්න බලාපොරොත්තු වෙමින් හිටියනම් ඔයාලා දෙන්න වෙනුවෙන් මොනවා හරි දෙයක් ගන්න බලාපොරොත්තු වෙමින් හිටියනම් මේ කාලය තමයි ඔයාලගේ ජීවිතේන හොඳම කාලය කියලා පෙන්නනවා. ඒ වගේම ඔයා තනිකඩ කෙනෙක් නම් ඔයාගේ අනාගත සහකරු හෝ සහකාරිය ඔයාව හොයාගෙන එනවා. ඔයාලා දෙන්නගේ බැඳීම සංසාරගත බැඳීමක්. මේ කෙනා ඔයාගේ ජීවිතේට එන්න කලින් ගොඩක් අය ඔයාගේ ජීවිතේට ඇවිල්ලා තියෙන්න පුළුවන්. මේ කෙනා එනවත් එක්කම ඔයාට මෙයාගේ වෙනස තේරෙනවා. මෙයාට ඔයා ගොඩක් ආකර්ෂණය වෙනවා. ඔයාට මෙයාව විශ්වය විසින් මුණගස්සන්නේ ඔයාට සුදුසුම අවස්ථාවේදී. එතකල් කලබල නොවී ඉන්න. මේ ඉදිරි කාලය ඔයාගේ හිතේ තියෙන සියලුම බලාපොරොත්තු ඉෂ්ට වෙන කාලයක්. ඔයාගේ සිතුම් පැතුම් ඒ අයුරින්ම ඉෂ්ට වෙන කාලයක්. මේ කාලයේදී ඔයා නිතරම පොසිටිව් ඇෆර්මේෂන් අහන්න. ආදරණීය විශ්වයට ස්තුතිවන්ත වෙන්න. ඔයාට ලැබෙන හැම දෙයකටම ස්තුතිවන්ත වෙන්න. විශ්වය ඔයාට අවශ්‍යම දේ ඒ විදිහටම ලබා දෙනවා. ඔයාගේ හිතේ තියෙන බලාපොරොත්තු ඒ අයුරින්ම ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගම
මගේ channel එකත් subscribe කරන් යන්න කියලා ආදරෙන් ඔයාලගෙන් ඉල්ලනවා.